හරි අදට අපි 9 වසරේ පාඩම් බලන්න යන අවශ්‍ය කට්ටියගේ 10 වෙනි පාඩම ඉලෙක්ට්‍රොලයිසිස්. හරි දාන්න මාතෘකාව ඉලෙක්ට්‍රොලයිසිස්. විද්‍යුත් විච්ඡේදනය. හරි ඉලෙක්ට්‍රොලයිසිස් කියන්නේ මොකක්ද කියලා බලන්න යන්නේ. හරි දැන් පිටින් කරන්ට් එක දීලා පදාර්ථය තුල කියන්නේ පිටින් කරන්ට් එක දීලා පොඩි දේවල් ටිකක් වෙනස් කරන්න යන්නේ. පිටින් කරන්ට් එක දෙනවා නම් ඉලෙක්ට්‍රොලයිසිස් කියලා කියනවා. හරිද? එතකොට කරන්ට් එක යවන සොලියුෂන්ස් තියෙනවා කරන්ට් එක යවන්නේ නැති සොලියුෂන්ස් තියෙනවා. හරිද? කරන්ට් එක යවන සොලියුෂන්ස් වලට කියනවා ඉලෙක්ට්‍රොලයිට්ස්. කරන්ට් එක යවන්නේ නැති සොලියුෂන්ස් වලට කියනවා නන් ඉලෙක්ට්‍රොලයිට්ස්. හරිනේ? ඕකේ. කරන්ට් එක යවනේ උන් ඉලෙක්ට්‍රොලයිට්ස්. කරන්ට් එක යවන්නේ නැති උන් නන් ඉලෙක්ට්‍රොලයිට්ස්. හරි. දැන් දාන්න ඕකේ යටතේ අනුමාතෘකාව electrolytes and non-electrolytes කියලා. යන්න electrolytes and non-electrolytes. Electrolytes and non-electrolytes. Electrolytes and non-electrolytes. හරි. electrolytes and non-electrolytes කියලා දාලා අතර ලකුණක් දාලා ලියන්න මෙහෙම මුලින්ම electrolytes කියන්නේ මොකක්ද කියලා බලමු. හරි ලොකුවට මාතෘකාව electrolysis කියලා දාගෙන ඒක යටතේ සබ් ටොපික් එක විදිහට electrolytes and non-electrolytes කියලා දාලා අපි යන් කතාවට මෙහෙම ලියන්න අතර ලකුණක් දාලා solutions 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 that conduct electricity solutions that conduct electricity solutions that conduct electricity solutions that conduct electricity are known as solutions that conduct electricity are known as electrolytes. Solutions that conduct electricity are known as electrolytes. Solutions that conduct electricity are known as electrolytes. කරන්ට් එක යවන උන්ට කියනවා electrolytes කියලා. example ගත්තාම water ඊළඟට අපිට ගන්න පුළුවන් acid ඊළඟට අපිට ගන්න පුළුවන් bases ඊළඟට අපිට ගන්න පුළුවන් copper sulfate salt solutions ලවණ ද්‍රාවණ මෙන්න මේ වගේ සියල්ලක්ම කරන්ට් එක යවනවා. ඒ හින්දා මේ වගේ කට්ටියට අපිට කියන්න පුළුවන් electrolytes කියලා. හරි ඒ වාක්‍ය දාලා example කියලා මේ ටික දාගන්න. electrolytes වලට example විදිහට මේ ටික දාගන්න water acid bases copper sulfate solution ඊළඟට salt solutions ඒ වගේ දේවල් වලින් විද්‍යුතය සන්නියනය කරනවා කරන්ට් එක යවනවා. ඒ හින්දා ඒගොල්ලොන්ට කියනවා electrolytes කියලා. හරි මේ ටික දාගන්න ඉක්මනට water acid base copper sulfate salt හරි සිද්ධිය දාගන්න ඉක්මනට. හරි ඒ සිද්ධිය දාගෙන ඉවර වෙලා එහෙම ඊළඟට අයිනේ water acid base copper sulfate salt solutions හරි මේක දාලා ඉවර වෙලා ලියන්න ඊළඟ non electrolytes කියන්නේ මොනවද කියලා බලන්න ඉපේ. එහෙනම් කරන්ට් එක යවන්නේ නැති උන්ට තමයි කියන්නේ මොනවද කියලාද non electrolytes. හරි. ලියන්න ඊළඟට තර ලකුණක් දාලා මෙහෙම ඊළඟ තර ලකුණක් දාලා ලියන්න මෙහෙම solutions that do not conduct electricity. Solutions that do not conduct electricity. Solutions that do not conduct electricity. Solutions that do not conduct electricity are known as non-electrolytes. Solutions that do not conduct electricity are known as non-electrolytes. හරිනේ. දේශී කතාව solutions that do not conduct electricity are known as non-electrolytes. Solutions that do not conduct electricity are known as non-electrolytes. හරි. example ගත්තාම ඉතින් අපිට ගන්න පුළුවන් ළමයි petrol ඉන්නවා diesel ඉන්නවා kerosene oil ඉන්නවා භූමි තෙල් ඉන්නවා
හරි දාගන්න example petrol, diesel, kerosene oil. distilled water. දැන් කොහොමද ළමයි distilled water කියන එක හදාගන්නේ? ප්‍රශ්නයක්නේ ආශ්‍රිත ජලය. distilled water වලට සිංහලෙන් කියනවා ආශ්‍රිත ජලය. දැන් ඔය විද්‍යාගාර වලට ලැබ් එකට එහෙම ගියපුවාම ළමයි තියෙන්නේ අපි බොන වතුර නෙමෙයි. දැන් අපි බොන වතුරත් ෆිල්ටර් කරලානේ ගන්නෙ. ඔය ෆිල්ටර් එක උපරිම කරලා ඕකේ තියෙන සියලු minerals, vitamins, ions, salt සියල්ල ඉවත් කරලා පිරිසිදු water තනි වතුර විතරයි. හරිද? water atoms විතරයි ඒක ඇතුලේ තියෙන්නේ. අන්න එහෙම කට්ටිය හදනවා. අන්න ඒවට කියනවා distilled water. ඒක බොන්නත් හොඳ නෑ. බිව කියලා වැඩකුත් නෑ. සහ එයා අයන නෑනේ. අයන්ස් කියලා වල ඉස්සරහට ඉගෙන ගන්නවා අයන්ස් කියලා જાතියක්. ඔය අයන්ස් නැති හින්දා එයා කරන්ට් එක යවන්නෙත් නැහැ. හරි distilled water තමයි විද්‍යාගාරයේ පරීක්ෂණ වලට අපි ගන්න ගොඩක් වෙලාවට. හරි දාගන්න example petrol, diesel, distilled water. හරි. දැන් example ටික දාලා ඉවර කරලා අපි යන් කතාවට දාන්න මාතෘකාව change cost in a solution. දාන්න ලොකුවට මාතෘකාව මේ ටික ඉවර කරලා changes වෙනස්කම් changes caused in a solution. Changes caused in a solution. Changes caused in a solution by an electric current. විද්‍යුත් ධාරාවක් යවලා solution එක ද්‍රාවණයක තියෙන දේවල් අපි වෙනස්කම් කරන්න යන්නේ. හරි දාන්න මාතෘකාව changes caused in a solution by an electric current. හරි ඒකට ඉතින් මම ගන්නම් අපේ ලස්සනට බීකරයක්. ඊට පස්සේ බීකරයට මම දා ගන්නම් copper sulfate solution ටිකක්. copper sulfate solution එක මතක තියාගන්න ළමයි. copper sulfate solution එකේ පාට blue color. හරි copper sulfate solution එකේ color එක blue color. ඊට පස්සේ මම මේකට දා ගන්නම් carbon electrode දෙකක්. ඇයි මේවා carbon වලින් හදන්නේ කියලා ඔයාලා අහනවා. හරිද? මෙන්න මේ carbon වලින් හදන මේ වගේ electrode වලට කියනවා inactive electrode කියලා. හරි inactive electrode කියන්නේ ඇයි කියලා දැනගත යුතුයි. ඇයි inactive electrode කියන්නේ? inactive electrode කියන්නේ දැන් මේ copper sulfate solution එකත් එක්ක මෙයා දාපු ගමන් ළමයි react කරන්න ගත්තොත් වැඩක් තියෙනවද අපිට ඕන දේ කරගන්න බෑ නෝ react කරලා වෙන දෙයක් කරනවා. හරිද? එහෙනම් මෙන්න මේ තියෙන solution එකත් එක්ක reaction එකක් දක්වන්නේ නැති electrode වලට කියනවා inactive electrode කියලා. මොනවා කියලාද කියන්නේ? inactive electrode කියලා කියනවා අක්‍රීය දේවල්. හරි. එතන මේ පැත්තෙන් දැන් මම ධනනේ දුන්නේ. එහෙනම් මෙතෙන්ට එද්දි මෙයාට ධන එක සෙට් වෙනවා. එහෙනම් මෙයාට කියනවා positive electrode කියලා. මොනවා කියලාද කියන්නේ? positive electrode. positive electrode. එතන මේ පැත්තෙන් එයාට negative එක මෙහෙට සෙට් වෙනවා. මෙයාට කියනවා negative electrode. negative electrode. ඔවා දෙකම හදලා තියෙන කාබන් වලින්. ඒවට අපි කියනවා inactive electrode, අක්‍රීය electrode කියලා කියනවා. inactive electrode. හරි. අඳ ගන්න ඉක්මනට මේක. හරි. මේක අඳගෙන අපි මේකේ අපිට පේන දේවල් තුනක් තියෙනවා. ඔබ්සර්වේෂන් තුනක් අපිට මේකේ පේනවා. හරිද? ඔබ්සර්වේෂන් තුන තමයි පළවෙනි කතාව මෙන්න මෙතන ඍණ. මේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක තියෙනවනේ. මෙන්න මේකේ copper sulfate කියන එක්කෙනා ළමයි ඔයාලට සූත්‍රය දුන්නොත් ඔයාලට මෙච්චර දේවල් ඉගෙන ගන්න නැහැ. copper sulfate කියන එක්කෙනාගේ සූත්‍රය දුන්නොත් CuSO4 කියලා තමයි හම්බෙන්නේ. හරි. එතකොට ඔය CuSO4 කියන එක අපිට ගන්න පුළුවන් copperුයි sulfate. Cu2+ ධන SO4 2- ඔයාලට මේව ඉගෙන ගන්න නැහැ. නිකන් හිතන්නකො මෙහෙම කඩාගත්තා කියලා දෙකට. එතකොට මෙන්න මෙතන copper කියන කෙනා ඉන්නවා. Cu කියන්නේ ලතින් භාෂාවෙන් cuprum. ඔයාලා 9 වසරේ පරිණිමාරමේ ඉගෙන ගන්නවා cuprum. එතකොට අපේ භාෂාවෙන් නම් copper නේ. මෙන්න මෙයා ළමයි brown color substance එකක්. හරි මෙයා brown color. එතකොට දැන් ඔකේ සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මේකේ දැන් Cu ධන එනවනේ Cu2+. එතකොට ළමයි මේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එකට තියෙන නෙගටිව් ආරෝපණයක් නේ. අපි දන්නවා ධනයි ධනයි නම් repulsion, ධනයි ඍණයි නම් මොකද වෙන්නේ? attraction. හරි. ධනයි ඍණයි නම් repulsion, ධනයි පොඩ්ඩයි ළමයි.
පදාර්ථයේ වායු අවස්ථාව අපිට පාරයි. දැන් පදාර්ථයේ වායු අවස්ථාව. හරි. copper sulfate solution එකේ දැන් මෙතන Cu2+ එනවනේ. Cu2+. හරිද? ඔය Cu2+ ටික මෙන්න මේ නෙගටිව් එකට ආකර්ෂණය වෙනවා. හරි? නෙගටිව් ඉලෙක්ට්‍රෝඩයට මේ Cu2+ ටික මොකද වෙන්නේ? ඇට්‍රැක්ට් වෙනවා. ඒ ටික මේකේ තැම්පත් වෙනවා. හරි? එතකොට මම කිව්වා Cu2+ කියන කොපර් මෙන්න මෙයා බ්‍රවුන් කලර්. අන්න එහෙනම් මෙන්න මෙතන මෙයා කොපර් සල්ෆේට් සොලියුෂන් එකේ ගිල්ලා තියෙන කොටස ඉන්නවානේ. මෙන්න මේ කොටස ළමයි බ්‍රවුන් කලර් විදිහට පාට වෙනවා. බ්‍රවුන් කලර් තැම්පත් වෙනවා. බ්‍රවුන් කලර් එකෙන් කොපර් මෙයා මත තැම්පත් වෙනවා. කලින් කාබන් ඉලෙක්ට්‍රෝඩේ කළු පාටයි කියන්නකෝ. එහෙනම් මේ කොපර් සල්ෆේට් සොලියුෂන් එක තුල ගිල්ලා තියෙන මෙන්න මේ කොටස බ්‍රවුන් කලර් වෙනවා. හරි. ඊට පස්සේ පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ඉන්නවනේ. ඔය පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවින් ගෑස් බබල් ඉවෝල්ව්ස් වෙනවා. මොනවාද යන්නේ? ගෑස් බබල්ස් ඉවෝල්ව්ස් වෙලා උඩට යනවා. සහ මෙන්න මේ මං කිව්වා කොපර් සල්ෆේට් සොලියුෂන් එක බ්ලූ කලර්. ඒ බ්ලූ කලර් එන්නේ කොපර් සල්ෆේට් මෙන්න මේ එකට හිටියහම. හැබැයි අපි පිටින් කරන්ට් එක දීපු හින්දා මෙයා කොටස් දෙකකට කැඩුනා. කොපර් සහ සල්ෆේට් විදිහට. හරි. එතකොට එහෙනම් කැඩුනානේ. එහෙනම් අර නිල් පාට ටික ටික මොකද වෙන්න ඕනේ? නැති වෙලා යනවා. හරි. නිල් පාට ටික gradually decreases වෙනවා. නිල් පාට ටික ටික නැති වෙලා. එහෙනම් ඔන්න එහෙනම් කොපර් සල්ෆේට් සොලියුෂන් එකක් කාබන් ඉලෙක්ට්‍රෝඩ දාගෙන ඉලෙක්ට්‍රොලයිසිස් කරපුවාම වෙන්න පුළුවන් ඔබ්සර්වේෂන් තුනක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එකේ බ්‍රවුන් කලර් කොපර් ඩිපොසිට් වෙන්න පුළුවන් සහ පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවින් ගෑස් බබල්ස් ඉවෝල්ව්ස් වෙන්න පුළුවන් සහ නිල් පාට කොපර් සල්ෆේට් සොලියුෂන් එකේ බ්ලූ කලර් එක ටික ටික රෙඩියුස් වෙන්න පුළුවන්. හරි මේ රූපය අඳගන්න. මේ රූපය අඳගන්න. පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් දාගන්න ඕන මේවට දාගන්න ඉනැක්ටිව් ඉලෙක්ට්‍රෝඩ් කියලා. ඇයි ඉනැක්ටිව් කියලා මං කිව්වා ඕන කොහෙන් හරි ලියාගන්න. ඉනැක්ටිව් කියන්නේ because they are not react with solution. Because they are not react with solution. solution එකත් එක්ක react කරන්නේ නැති හින්දා තමයි අපි ඒ වගේ කට්ටියට copper sulfate inactive electrodes කියලා කියන්නේ. inactive electrodes කියලා කියන්නේ. හරි මන් රූපෙන් යන කොටස් ටික නම් කරගන්න. positive electrode negative electrode copper sulfate blue color ඒවා ටික ඔක්කොම පෙන්න ගන්න. හරි හරි නේද ළමයි? ඉක්මනට දාගන්න. positive electrode negative electrode ලකුණු කරගන්න. copper sulfate solution එක blue color කියලා පෙන්න ගන්න. battery කැලේ dry cell ටික අඳ ගන්න. අර ඔය පැත්තකින් ඕන නම් copper sulfate කියන එක කෙනා කරන විදිහට අඳ ගන්න. copper 2+ දන SO4 2- විදිහට කැඩෙනවා. උතන copper 2+ කෙනෙක් කෙනා brown color. එයා තමයි අරයක් ගිහින් තැම්පත් වෙලා brown පාටට අපිට පේන්නේ. හරි. හරිනේ. ඇදලා ඉවරයිනේ. හරි එහෙනම් අපි කතාවට යමු. හරි දැන් ඔබ්සර්වේෂන් කියලා දාන්න ඊතලයක් මේක යටින් ඔබ්සර්වේෂන් කියලා ඊතලයක් දාන්න ඔබ්සර්වේෂන් ටික දෙන්න ඔබ්සර්වේෂන් කියලා ඊතලයක් දාන්න ඉක්මනට හරි ඔබ්සර්වේෂන් කියලා ඊතලයක් දාලා ලියන්න පළවෙනි පොයින්ට් එක ඔබ්සර්වේෂන් කියලා දාලා ඊතලයක් දාලා ලියන්න පළවෙනි පොයින්ට් එක brown color copper brown color copper
deposited on the negative electrode. Brown color copper deposited on the negative electrode. Deposited on the negative electrode. Negative electrode එකේ brown color copper deposit වෙනවා. ඔන්න එහෙනම් පළවෙනි point එක, පළවෙනි observation එක, brown color copper deposited on the negative electrode. Brown color copper deposited on the negative electrode. එල. හරි, දෙවෙනි එක තමයි මම කිව්වා positive electrode එක ගාවින් gas bubbles evolves වෙනවා. හරි, දෙවෙනි observation එක මම ගන්නවා gas bubbles are evolved at the positive electrode. Positive electrode එක ගාවින් gas bubbles evolve වෙනවා. Gas bubbles are evolved at the positive electrode. තුන්වෙනි observation එක තමයි blue color copper sulfate solution එකේ blue color ටික gradually decreases වෙලා යනවා. හරි, තුන්වෙනි එක blue color of the copper sulfate solution gradually decreases. Blue color of the copper sulfate solution gradually decreases. Blue color of the copper sulfate solution gradually decreases. Blue color of the copper sulfate solution gradually decreases. හරි, දාගන්න ඉක්මනට මේ observation තුන අනිවාර්යෙන් ওই ටික පාඩම් කරගන්න ඕනේ. අනිවාර්යෙන් මේකට second part එකේ ප්‍රශ්නයක් එනවා. ආවොත් මේ ටික ගෑවිලා තියෙනවම තමයි. හරි, එහෙනම් මම තව පාරක් කියනවා. Brown color copper deposited on the negative electrode. Gas bubbles are evolved at the positive electrode. Blue color of the copper sulfate solution gradually decrease. ටික ටික අඩු වෙනවා. හරි, එහෙනම් දැන් අපි ඉලෙක්ට්‍රොලයිසිස් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට දුන්නේ නැහැ. කියලා දුන්නා විතරයි. පිටින් කරන්ට් එක දීලා ඇතුලේ තියෙන දේවල් වෙනස් කරන එක. හරි, දැන් මේ ටික දාලා ඉවර කරලා අපි වෙන පාඩකින් ඒක ලියා ගමු මෙතන. හරි, දැන් මොකද්ද අපි නැත්තම් ඒක දන්නේ නැහැ නේ. what is called as electrolysis කියලා ඇහුවොත් ප්‍රශ්නයක් නේ. හරි, ඉක්මනට දාගන්නකො මේ ටික. ඔබ්සර්වේෂන් ටික ඉක්මනට පල්ලෙහාට දාලා ඉවර කරලා වෙන පාඩ පෑනක් ගන්නකො. වෙන පාඩ පෑනක් අරගෙන ලියන්න මෙහෙම. The chemical change, board එකේ ලියන්න. The chemical change. වෙන පාඩ පෑනක් අරගෙන ලියන්න. The chemical change affected by passing an electric current. Through an electrolyte. Is known as electrolysis. ඔන්න ඕක හොඳට පාඩම් කරගන්න. මොකද්ද වාක්‍ය? The chemical change affected by passing an electric current through an electrolyte is known as electrolysis. ඒ කියන්නේ electrolyte එකක් කරහා current එක යවලා electrolyte එක තුල වෙනස්කම් කරලීම electrolysis කියලා කියනවා. විද්‍යුත් විච්ඡේදනය කියලා කියනවා. හරි, දාගන්න ඉක්මනට. කතාව ලියා ගන්න. ඊට පස්සේ acidiculate water electrolysis කරන්න තියෙනවා. යන් අපි කතාවට. හරි නේද? හරි, වාක්‍යය ඉවරයි. දැන් දාන්න ලොකුවට මාතෘකාව electrolysis of acidiculate water.
electrolysis of acidiculate water, electrolysis of acidiculate water, electrolysis of acidiculate water. දාන්න මාතෘකාව electrolysis of acidiculate water. අල්පාම්ලික ජලය. කොහොමද acidiculate water හදන්නේ? නිකම්ම water acidiculate water වෙන්නේ නෑනේ. වතුර ටිකක් අරගෙන ඒකට එක්ක H2SO4 වේවා, ඒ කියන්නේ sulfuric acid එක. නැත්නම් HNO3 වේවා, ඒ කියන්නේ nitric acid එක. HCl වේවා, ඒ කියන්නේ hydrochloric acid එක. අපේ විද්‍යාගාරයේ තියෙනවා strong acid වර්ග තුනක්. එකක් H2SO4, H2SO4 කියන ළමයි sulfuric. හරියි. ඊළඟට ඉන්නවා HNO3, HNO3 කියන ළමයි nitric. හරි. HNO3 කියන nitric. අවසානයේ ඉන්න HCl, HCl කියන ළමයි hydrochloric. HCl කියන්නේ hydrochloric. හරි. ඔන්න ඔය තුන්දෙනා ගෙන් එක්කෙනෙක් අරගෙන මේකට පොඩි droplets ටිකක් දානවා. ගොඩක් දාන්නේ නැහැ. හරි. පොඩ්ඩයි දාන්නේ. පොඩ්ඩක් දාලා ගත්තාම අපිට acidiculate water හදා ගන්න පුළුවන්. හරි. acidiculate water හදා ගන්න පුළුවන්. අන්න එහෙම acidiculate water අරගෙන අපි පොඩි දෙයක් කරන්න යන්නේ. හරි. මම මේක මකන්නම්. ඔයාලා දාගන්න මාතෘකාව electrolysis of acidiculate water. electrolysis of acidiculate water. හරි. අය කිව්වනේ කතා ටික අපේ සිලබස් එකේ නැහැ. ඒවා ලොකු වරඩක් නැහැ. තේරුම් මතක තියාගන්න කොහොමද acidiculate water හදාගත්තේ කියලා අම්ල ඇසිඩ් චුට්ටක් දාගෙන. හරි. වතුරට ඇසිඩ් චුට්ටක් දාගෙන. දැන් මම එහෙනම් මේකට දාලා භාජනය මෙහෙම අදින්නම්. මේකට දාලා භාජනය මෙහෙම අදින්නම්. ඕන් acidiculate water ඉන්නවා. ඊට පස්සේ මෙහෙම එකට ටෙස්ට් ටියුබ් එකක් ගිල්ලනවා. තව මෙහෙම තව ටෙස්ට් ටියුබ් එකක් ගිල්ලනවා. අවුලක් නැහැ. දෙන්න ඉන්නවා මෙහෙම. එකෙක් කුසයි එකක් කොටයි නේ කැතයි නේ. හරි. ලස්සන දෙමු. හරිනේ. හරි සුපිරියට ආවා. ඒත් බං එකෙක් කුසයි කමන්නේ. හරි. කොහොම ගත්තා කියමුකෝ. දැන් මේක acidiculate water තමයි දාලා තියෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ මම inactive electrode දෙකකුත් මෙහෙම ගිල්ල ගන්නවා. inactive electrode දෙයක් මෙහෙම දාගෙන මම මේකට කරන්ට් එක දෙනවා. මෙන්න positive මෙන්න negative. එහෙනම් මෙයා තමයි මොකද්ද මෙතන? positive electrode එක. මෙයා තමයි මෙතන මොකද්ද? negative electrode එක. මෙයා තමයි acidiculate water. acidiculate water. හරිද ළමයි? ඕකේ මෙන්න මෙහෙම පොඩි සිද්ධියක් වෙනවා. හරි. දැන් acidiculate water කිව්වහම ඉතින් ඒත් water නේ ළමයි. හරි. එතකොට water කියන එක්කෙනාගේ සූත්‍රය දැන් ඔයාලා දන්නවා ෆෝමියුලා එක මොකද්ද? H2O. පිටින් කරන්ට් එක දෙන හින්දා ළමයි මේකව කැඩෙනවා. මේකව කැඩෙනවා. එකක් ළමයි හයිඩ්‍රජන්, අනිත් එක ළමයි ඔක්සිජන්. එතකොට හිතන්නකො මේ දෙන්නම ස්වභාව ධර්මයේ තුල හයිඩ්‍රජන් වේවා ඔක්සිජන් වේවා ඉන්න ස්ටේබල් ආකාරයක් තියෙනවානේ. හයිඩ්‍රජන් නම් ඉන්නේ H2 හයිඩ්‍රජන් ගෑස්. ඔක්සිජන් නම් ඉන්නේ O2 ඔක්සිජන් ගෑස්. එහෙනම් ළමයි මේ දෙන්නම ගෑසස් විදිහට තමයි ඉන්නේ. හරිද? මේ දෙන්නම ගෑසස් විදිහට තමයි ඉන්නේ. කොහොම ගෑසස් විදිහට ඉද්දී මෙන්න මෙතන අඩු ප්‍රමාණයක් පිට වෙන කෙනා O2. එහෙනම් මෙන්න මෙතන පිරෙන ළමයි ඔක්සිජන්. වැඩි ප්‍රමාණයක් පිට වෙන කෙනා තමයි ළමයි හයිඩ්‍රජන්. එතන ඉන්නේ H2. කොහොමද ඒක අඩුවෙන් වැඩියෙන් යනවා කියලා තීරණය කරේ ළමයි? මෙන්න මෙතන බලන්නකෝ H2O කිව්වහම මෙන්න මේ එක වෝටර් මොලිකියුල් එකක් ඇතුලේ. දැන් මේ මම වෝටර් මොලිකියුල් එකක් නේ ගත්තේ. මෙන්න මේ එක වෝටර් මොලිකියුල් එකක් ඇතුලේ බලන්නකො හයිඩ්‍රජන් ඇටම්ස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔක්සිජන් ඇටම් එකක් තියෙනවා. එහෙනම් මේ එක වෝටර් මොලිකියුල් එකක් කැඩුවහම හැම වෙලේම ළමයි හයිඩ්‍රජන් ඇටම්ස් දෙකක් එක්ක ඔක්සිජන් එක ඇටම් එකක් තමයි රිලීස් වෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් යන ගාන වැඩි ඔක්සිජන්ට වඩා. ඒකයි මේ මෙතන ඔක්සිජන් චූටි ඉඩක් අත් කරගද්දී හයිඩ්‍රජන් වැඩි ඉඩක් අත් කරගත්තා. එහෙනම් හැම වෙලේම මතක තියාගන්න නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවෙන් හයිඩ්‍රජන් ගෑස් එක රිලීස් වෙනවාය.
පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවින් ඔක්සිජන් ගෑස් එක රිලීස් වෙනවා අය. ඔක්සිජන් ගන්නේ පොඩි ඉඩක්. හයිඩ්‍රජන් ගන්නවා ලාර්ජ් ස්පේස් එකක්. හරි. ඔය දෙක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. දැන් දාන්න මාතෘකාව දාලා රූප ඇඳ ගන්න ඉක්මනට කොටස් ටික නම් කරගන්න. රූප ඇඳගෙන කොටස් ටික නම් කරගන්න. ඉක්මනට ගන්න. ඉක්මනට දාන්න. ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක්. තේරුම් ගන්න හොඳට. හරි. හරිනේ ඉක්මනට දෙන්න. තව විනාඩි 5ක් විතර දෙන්න ඉක්මන් කරලා දෙන්න. හරි. හරි නේද? ඉක්මන් කරන්න. හරි ඉස්සරහට යන්න. දැන් දාන්න මේකේ ඔබ්සර්වේෂන්. ඔබ්සර්වේෂන් දෙකයි ළමයි. එකක් පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවින් ඔක්සිජන් ගෑස් එක රිලීස් වෙනවා. නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ගාවින් හයිඩ්‍රජන් ගෑස් එක රිලීස් වෙනවා. ඔච්චරයි අපිට කතා කරන්න තියෙන ඔබ්සර්වේෂන් දෙක. හරි. ලියන්න ඔබ්සර්වේෂන් කියලා විතරක් දාන්න ඉක්මනට. ඔබ්සර්වේෂන් කියලා විතරක් දාලා ලියන්න. හරිද? ඔබ්සර්වේෂන් කියලා විතරක් දාලා ලියන්න මෙහෙම. Oxygen gas is released at 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 positive electrode. Oxygen gas is released at positive electrode. Oxygen gas is released at positive electrode. Positive electrode එක ගාවින් oxygen gas එක release වෙනවා. හරි. ඊළඟට oxygen gas is released at positive electrode. Oxygen gas is released at positive electrode. හරි. ඊළඟට ළමයි hydrogen gas ඊළඟ point එක දාලා ලියන්න. hydrogen gas is released at negative electrode. Hydrogen gas is released at negative electrode. Oxygen gas is released at positive electrode. ඊළඟට hydrogen gas is released at negative electrode. දැන් ළමයි මේ gases දෙකම colorless odorless ඒ කියන්නේ පාටකුත් නැහැ සුවඳකුත් නැහැ. එහෙනම් ඉතින් දෙයි හාමුදුරනේ අපිට පේනවාද මෙතන මේ gas එක මෙතන මේ gas එක ඉන්නවා කියලා නැහැ. එහෙනම් අපි විද්‍යාත්මකව දෙයක් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මෙහෙම දෙයක් තමයි මෙතන උනේ කියලා. එහෙනම් මේ gases දෙක අඳුර ගන්න මොන හරි ටෙස්ට් දෙකක් තියෙන්න ඕනේ. හරි. ඒ ටෙස්ට් දෙකට දාලා වීඩියෝ දෙකක් මම ගෲප් එකේ ෂෙයා කරන්න. මෙහෙමයි කරන්නේ. විද්‍යාගාරය තුල තියෙනවා හඳුන් කූරක් වගේ දෙයක්. අපි ඒකට කියනවා පුලිඟු කූරක් කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් glowing splint. හරිද? දැන් මම ගන්නවා පත්තු කරපු glowing splint එකක්, lighted glowing splint. හරිද?
ඔය ලයිටඩ් ග්ලෝවින් ස්ප්‍රින්ට් එකක් අරගෙන මෙයා උඩු පෙළියට දාලා මේ වතුර ටික අයින් කරලා මේ ඔක්සිජන් වායුව ඉන්න තැනට ඔය ලයිටඩ් ග්ලෝවින් ස්ප්‍රින්ට් එක මෙහෙම ඇතුල් කරනවා. හරි. එතකොට ඔක්සිජන් වායුව නම් මෙයා හොඳට කම්බස්ටිබල් කම්බස්ෂන් එකට සපෝට් කරන වායුව තමයි ළමයි ඔක්සිජන් කියන්නේ. එහෙනම් ඔක්සිජන් ගෑස් එක නම් මෙතන ඉන්නේ හොඳට ඒ පුලිඟු කුයිර. ඒ කියන්නේ ග්ලෝවින් ස්ප්‍රින්ට් එක හොඳට ගිනි ගන්නවා. හරි. හොඳ බ්‍රයිට් ෆ්ලේම් එකක් අරගෙන ගිනි ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් එකත් නිවිල යනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ගින්න නිවන්න දායක වෙන වායුවක්. හයිඩ්‍රජන් ගෑස් කියන තැනකට පත්තු කරපු ග්ලෝවින් ස්ප්‍රින්ට් එකක් දැම්මොත් පොප් මොකද ශබ්දය පොප් POP පොප් කියන සවුන්ඩ් එක නිකුත් කරලා එයා ගිනි ගන්නවා. හරි. එහෙනම් මොකද්ද මේ දෙක අඳුර ගන්න තියෙන්නේ කොහමද? lighted glowing sprint එකක් insert කරොත් oxygen නම් bright flame එකක් දෙනවා. hydrogen නම් pop sound එකත් එක්ක burns වෙනවා. හරි. දැන් අපි මේ දෙක ලියා ගන්න ඕනේ. හරි. දැන් දාන්න මාතෘකාව කියන්නේ. ඕක යටින් තර ලොකුණක් දාලා ලියන්න. Identification of oxygen gas. 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 හරි. ඔක්සිජන් වායුව අඳුර ගන්න යන්න. ලියන්න තර ලොකුණක් දාලා ඒක වෙන පාඩ පෑනකින් ලියුවත් කමක් නැහැ. වෙන පාඩ පෑනකින් ලියුවත් කමක් නැහැ ලියන්න මෙහෙම. when inserting ඇතුළත් කරන විට when inserting lighted glowing splinter when inserting lighted glowing splinter when inserting lighted glowing splinter into the test tube 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 it burns with a bright flame දීප්තිමත් දැල්ලක් සහිතව ගෙන ගන්නවා it burns with a bright flame it burns with a bright flame දීප්තිමත් දැල්ලක් සහිතව ගෙන ගන්නවා it burns with a bright flame it burns with a bright flame හරිනේ ඔන්න ඔක්සිජන් වායුව හඳුනා ගන්න එහෙම කොහමද when inserting a lighted glowing splinter it burns with a bright flame හරි දැන් identification of oxygen gas ඉවරයි ඊළඟට hydrogen හඳුනා ගන්න තියෙන්නේ දාන්න මාතෘකාව identification of hydrogen gas identification of hydrogen gas identification of hydrogen gas ඒකත් අරකමයි pop sound එක දීලා පත්තු වෙනවා අර තරම් හොඳට පත්තු වෙන්නේ නැහැ හරි ලියන්න when inserting a lighted glowing splinter 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 it burns with a pop sound it burns with a pop sound it burns with a pop sound POP it burns with a pop sound it burns with a pop sound it burns with a pop sound හරි පාඩමේ අවසානට වගේ තියෙන ලොකු මාතෘකාව තමයි ඉලෙක්ට්‍රොලයිසිස් වල යෙදීම් බලන්න තියෙන එක හරිද ඉලෙක්ට්‍රොලයිසිස් වල ඇප්ලිකේෂන්ස් අපි කතා කරනවා ඉලෙක්ට්‍රොලයිසිස් වල ඇප්ලිකේෂන් තුනක් ඕකිනුත් එකයි අපි ලොකුවට කතා කරන්නේ ඉලෙක්ට්‍රෝප්ලේටින් හරි දාන්න මාතෘකාව applications of electrolysis applications of electrolysis විද්‍යුත් විච්ඡේදනයේ යෙදීම් applications of electrolysis හරි තුනයි තියෙන්නේ අපි තුන ලියා ගමු
extraction of various metals. පළවෙනි එක extraction of various metals. Extraction of various metals. Extraction of various metals such as extraction of various metals such as මොන වගේද කිව්වොත් sodium ඊට පස්සේ aluminium වගේ ඒවා such as sodium and aluminium. Sodium and aluminium. Sodium and aluminium. Extraction of various metals such as sodium and aluminium. ඊළඟ caustic soda ඒ කියන්නේ sodium hydroxide. sodium hydroxide හදන්නත් ළමයි මෙයාව ගන්න පුළුවන්. හරියට දෙවෙනි එක ලියන්න. Industrial manufacture of caustic soda. Industrial manufacture of caustic soda. Industrial manufacture of caustic soda. Caustic soda. වරහන් ඇතුලේ sodium hydroxide. වරහන් ඇතුලේ sodium hydroxide. Sodium hydroxide. Caustic soda කියන්නේ sodium hydroxide වලට. අවසානික තමයි අපේ කතාවේ මේ පාඩමේ අවසාන මාතෘකාව වෙන්නේ electroplating විද්‍යුත් ලෝහා ලේපනය. Electroplating විද්‍යුත් ලෝහා ලේපනය. Electroplating විද්‍යුත් ලෝහා ලේපනය. හරි. දැන් කරන්න යන්නේ ළමයි ඕකේ වැඩේ electroplating කියන වැඩේ එක පෘෂ්ඨයක් මත තවත් කෙනෙක්ගේ වර්ණයක් පින්සලක් ඒ වගේ ආධාරකයක් භාවිතයෙන් තොරව අරයව වර්ණ ගන්නවන්න යන්නේ. ඒතර මේක අර පින්සලකින් පාට කරනවට වඩා පට ක්වොලිටි සහ පට ලස්සන නිමාවකින් යුක්ත වෙනවා. හරිද? හරි. අපි ඒක බලන්න යන්නේ. දැන් දාන්න මාතෘකාව electroplating විද්‍යුත් ලෝහා ලේපනය. electroplating විද්‍යුත් ලෝහා ලේපනය. හරි. අපි ඒක බලමු. හරි. ඉතල අපි ලියාගමුකෝ මොකක්ද electroplating කියන්නේ කියලා වෙන පාට පෑනක් ගන්න. වෙන පාට පෑනක් අරගෙන ලියන්න මෙන්න මේකයි electroplating කියලා. ලියන්න the plating of a cotton metal, the plating of a cotton metal the plating of a curtain metal on another surface 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 using electricity on another surface using electricity විදුලිය භාවිතයෙන් තමයි මේ වැඩේ කරන්නේ using electricity using electricity is known as electroplating is known as electroplating is known as electroplating මොන තව පාරක් කියවන්න the plating of a certain metal on another surface using electricity විදුලිය භාවිතයෙන් is known as electroplating is known as electroplating is known as electroplating හරි දැන් අපිට බලන්න තියෙනවා කොහොමද electroplating කරන්න යන්නේ කියලා මම ගන්නවා යකඩ ඇණයකුත් එක්ක කොප කුට්ටියක් යකඩ ඇණයකුත් එක්ක කොප කුට්ටියක් මම ගන්නවා හරි ඕම් ඇනේ මේ යකඩ කුට්ටිය හරිද එතන මේක සෙට් කරලා හතර මතක තියාගන්න හරිද කොප නැත්තම් ගා ගන්න මොකක් හරි පාටක් ගා ගන්නවනේ කාගේ හරි එයාව අනිවාර්යෙන් දරට සෙට් කරන්න
අර ගාව ගන්න ඇනේ නම් එයාව අනිවාර්යෙන් ග්‍රැන්ඩ් සෙට් කරන්න. ඒක වෙනස් කරගන්න එපා. හරිද? එතකොට මෙතන ධන වෙනවා. මෙයා තමයි මෙතන පොසිටිව් ටර්මිනල් එක වෙන්නේ. පොසිටිව් ටර්මිනල් එක. අනිත් කෙනා නෙගටිව් ටර්මිනල් එක. නෙගටිව් ටර්මිනල් එක. හරි. ඔය දේ කරද්දි වෙන්නේ මෙන්න මේ පොසිටිව් ටර්මිනල් එකේ තියෙන කොපර් ටික ගැලවිලා ගිහින් මෙන්න මේ ඇනේ මත තැම්පත් වෙනවා. එතකොට ඔය දේ කරන්න ගන්න ඕන සොලියුෂන් එකක් තියෙනවානේ. අපිට කැමති සොලියුෂන් එකෙන් මේ දේ කරන්න බෑ. අපි ගා ගන්න එක්කෙනා මෙටල් එකක් ඉන්නවානේ. දැන් කොපර් ගා ගන්න. එහෙනම් කොපර්ට අදාළව සෝල්ට් එකක් වෙන්න ඕනේ. එහෙම සෝල්ට් එකකට ඉතින් මට හොයාගන්න පුළුවන් කොපර් සල්ෆේට්. එහෙනම් ඕම් මම ගන්නවා කොපර් සල්ෆේට් සොලියුෂන්. කොපර් සල්ෆේට් සොලියුෂන්. copper sulfate solution. හරි ඉක්මනට ඉවර කරගන්න. හරිද? හරි. එතකොට දැන් මෙතන copper ටික ගෑවිලා ගිහින් මෙයාමත් තැම්පත් වුනහම මේක high coating. ඒ කියන්නේ අර හොඳ සුපිරි මට්ටමේ එකක්ද නැත්නම් බාහිර නිමාව තියෙන එකක්ද කියලා බලන්න ඕනේ. හොඳ සුපිරි මට්ටමේ එකක් නම් හැමතැනම ඒකාකාර විදියට එකම පාටින් ලස්සනට තියෙනවනේ. එක තැනක් උසයි එක තැනක් පහතයි තියෙන්න බෑ. අන්න ඔය වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික බලමු. දාන්න මාතෘකාව මේක ඇඳලා ඉවර කරලා ඉක්මන් ගන්න. මේක ඇඳලා ඉවර කරගන්නකො. මේක ඇඳලා ඉවර කරලා දාන්න මාතෘකාව characteristics of high quality electroplating. 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 හරි ලියන්න පළවෙනි එක. The coating should be ඒ ගාන කෙනා the coating COATING the coating should firmly adhere. හොඳට ඇලිලා තියෙන්න ඕනේ. The coating should be firmly adhere. The coating should be firmly adhere. ADHERE. Firmly adhere. Firmly adhere to the surface. Firmly adhere to the surface. To the surface. Subjected to plating. Subjected to plating. Subjected to plating. Subjected to plating. ඊළඟට මෙයා එකම ඝනකමකින් යුක්ත වෙනවා. සමහර තැන්වල එවරස්ට් කන්ද වගේ සමහර තැන්වල මරියානා ගාති වගේ එහෙම වෙන්න බෑ. දැන් දෙවෙනි එක the coating should be confirm thickness. The coating should be confirm thickness. Confirm thickness. අවසාන එක the coating should be shiny. හරිනේ. තුන්වෙනි එක the coating should be shiny. මම තව පාරක් කියනවා. මම පළවෙනි එක කිව්වා the coating should be firmly adhere to the subjected to plating. The coating should be confirm thickness. තුන්වෙනි එක the coating should be shiny. මෙයා හොඳට දිලිසෙන්න ඕනේ. හරි. ඔය දේවල් ටික කරගන්න නම් ඉතින් හොඳට ඉලෙක්ට්‍රොලයිසිස් වැඩේ වෙන්න එපයි. හොඳට ඉලෙක්ට්‍රොලයිසිස් වැඩේ වෙන්න නම් අනිවාර්යෙන් දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙතෙන් දාන සොලියුෂන් එක ගොඩක් ඩයිලූට් සොලියුෂන් එකක් වෙන්නම ඕනේ. ගොඩක් තනුක ගොඩක් සැර අඩු කරපු කෙනෙක් වෙන්න ඕනේ. හරි. හරි ලියන්න තර ලකුණක් දාලා යටින්. ලියන්න තර ලකුණක් දාලා යටින්. How we can do a how we can do a how we can do a how we can do a.
how we can do a good quality electroplating. How we can do a good quality electroplating. Good quality electroplating. හරිද? හොඳට electroplating පුළුවන් කට්ටියක් විදියට තමයි දැන් බලන්න යන්නේ. කොහොමද කරන්නේ කියලා බලන්න යන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මේ කරන්න නම් අඩු වෝල්ටේජ් එකක් දීලා අඩු කරන්ට් එකක් යවන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? අඩු වෝල්ටේජ් එකක් දීලා අඩු කරන්ට් එකක් යවන්නත් ඕනේ. සහ මේ සොලියුෂන් එක ගොඩාක් ගොඩාක් වතුර කලවම් කරලා සැර අඩු කරපු සොලියුෂන් එකක් වෙන්න ඕනේ. ලියන්න පළවෙනි එක මෙහෙම ගහලා ලියන්න. The electrolyte used for this. The electrolyte used for this. The electrolyte used for this. The electrolyte used for this has to be very dilute. Has to be very dilute. ගොඩාක් තනුක වෙන්න ඕනේ. Has to be very dilute. 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 අවසානික ලියන්න. Applying a low potential difference. 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 අඩු විද්‍යුත් ගාමක බලයක් දෙන්න ඕනේ. ඒතර අඩු කරන්ට් එකක් හැදෙන්නේ. අඩු කරන්ට් එකක් නම් හොඳට අප්ට් වෙනවා. එතන මේ අරය බවට පත් වෙනවා. හොඳට ටික ලස්සනට එයාව ඇලෙනවා. හරි. හරිනේ. Solution should be a very dilute one. ඊට පස්සේ low potential difference එකක් දෙන්න ඕනේ. Low potential difference. Low potential difference. හරි දැන් අවසානෙට මෙයාගේ යෙදවුම් ටිකක් බලනවා. පිත්තල හැඳි ඒ වගේ දේවල් පාට කරගන්න මෙයාව පාවිච්චි කරනවා. ඔය ඉමිටේෂන් දේවල් හදන්න. ඊට පස්සේ ළමයිගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕකේ අපි ඔය දේ වෙන්න නම් අනිවාර්යයෙන්ම අර පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එකට නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එකට සෙට් කරගන්න ඕන දෙයක් තියෙනවානේ. හරි. එතකොට ඕකේ දැන් අර කිව්වනේ මෙහෙම. ඔන්නෝම සෙට් කරගද්දී හරිද? එහෙම සෙට් කරගද්දී පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක තියෙනවානේ. පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක සෙට් කරගත්ත යුතු කෙනෙක් ඉන්නවා. සහ නෙගටිව් එකට සෙට් කරගන්න ඕන කෙනෙක් ඉන්නවානේ. හරිද? පොසිටිව් එකට මෙයා සෙට් කරගත්තාම නෙගටිව් එකට මෙයා සෙට් කරගන්න ඕනේ. නැත්නම් ඔය දේ හරියට කරගන්න බෑ. හරි. ඔය ධන ඍණ කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම අපි පාට කරගන්න ඕන කෙනා සෙට් කරගන්න ඕනේ ධන පොසිටිව් එකට. ගා ගන්න ඕන කෙනා ඍණ වලට නෙගටිව් එකට සෙට් කරගන්න ඕනේ. හරිද? ඔයගම වැඩේ වෙනවා ළමයි. ඔය අපි ටික කාලයක් යද්දී ජුවලරි බඩු වල ගුණාත්මක භාවය අඩු වෙලා එයා අර ක්වොලිටි එක අඩු වෙනවා. ගුණාත්මක නැහැ. දිලිසෙන ගතිය අඩු වෙනවා. ඒත් අම්මලා අරගෙන යනවා මේ ජුවලරි එකට ගිහලා අලුත් කරන් එන්නම් කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ජුවලරි එකාගේ රත්තරන් කුට්ටිය මේන් අපේ අරගෙන යන චේන් එක මේකට තමයි දාන්න ඕනේ. හරිද? අපි කියමු චේන් එකේ මේ වැඩේ කරන්න කලින් ග්‍රෑම් 100ක් තිබ්බා කියලා බර. එහෙනම් දැන් මේ ඉලෙක්ට්‍රෝප්ලේටින් කියන වැඩේ කරපුවාම මුගේ තියෙන රත්තරන් ටික ගැලවිලා මුට මොකද වෙන්න ඕනේ? තැම්පත් වෙනවා. උඩින් තැම්පත් වෙච්ච හින්දා අලුත් රත්තරන් ආපු හින්දා මෙයා දිලිසෙන්න ගන්නවා සහ මෙයාගේ බර මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. වැඩි විය යුතුයි. හැබැයි ඕකේ අනිත් පැත්ත කරන්නත් පුළුවන් නේ. දෙකම රත්තරන්නේ. ඌට පුළුවන් උගේ රත්තරන් කුට්ටිය මේ පැත්තෙන් දාගෙන අපි අරගෙන යන චේන් එක මේ පැත්තෙන් දාන්න. එතකොට දැන් මොකද වෙන්නේ ළමයි? මේකේ තියෙන රත්තරන් ගැලවිලා ගිහින් උගේ කුට්ටිය මත තැම්පත් වෙනවා. උගේ කුට්ටිය වැඩි වෙනවා. හරි. හැබැයි දැන් අපේ වැඩෙත් වෙනවනේ. අපේ අම්මලා මේ වගේ දැන් කවුරු හරි එක්කෙනෙක් අරන් ගියපුවාම මේ වගේ බර බල ඉන්නේ නැහනේ. වැඩේ දෙනවා. ආ කරලා දීපන් කියලා ඌ කරලා දෙනවා. එතන මේකෙන් ගැලවිලා යද්දි මේක පිට තියෙන දිලිසෙන්නේ නැති ටික ගැලවිලා යනවනේ. එතකොට නිකන් පොලිෂ් කරා වගේ. ඇතුලේ කට්ටිය දිලිසෙනවා. අම්මලා ඉතින් මේෙන් හරි මාළේ දිලිසෙනවා. හැබැයි ළමයි එතකොට ඊටත් වඩා බර මොකද වෙන්නේ? මුගෙන් ගැලවිලානේ ගියේ බර අඩු වෙනවා. හරි. ඒවා හින්දා කල්පනාකාරී වෙන්න ඔය වගේ වැඩ වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔච්චරයි ඉතින් ඉලෙක්ට්‍රෝප්ලේටින් ගැන කතා කරන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රොලයිසිස් ගැන කතා කරන්න තියෙන්නේ. පොඩි පාඩමක්. ඕක හොඳට පුළුවන් කරගන්න එහෙනම්. එහෙනම් මේ වීඩියෝ එක උතරින් ඉවරයි. ඊට පස්සේ තව මාරු පාඩමකට මම වීඩියෝ එක අරගෙන එන්නම්. එහෙනම් මම මෙතනින් ඉවර කරනවා.
ඔය ටික හොඳට පාඩම් කරගන්න.